හායි කොහොමද? ඔන්න ඉතින් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ වෙසක් පොය දවසේ අපි මොකද කරේ කියලා. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති. ඉතින් මේ වෙසක් පොයට නම් අපි කොහෙවත් ඇවිද්දේ නැහැ. ඒ කියන්නේ දන්සල් වඳින්න එහෙමවත් ගියේ නැහැ. ගෙදරටම වෙලා තමයි හිටියේ. ඉතින් ගෙදරට වෙලා ඉන්න ලොකු හේතුවක් තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් ඒ තමයි අද අපි හිතුවා ගෙදර දන්සල් බත් එකක් උයන්න ඕනි කියලා. ඉතින් ඒකට ඕනි කරන දේවල් ටික ලෑස්ති කරන ගමන් සහ ඒ දේවල් හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න තියෙන්නේ. ඉතින් අඹ කියන්නේ දන්සල් බත් එක අනිවාර්යෙන්ම තියෙන එළවලුවක් නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අපි අද හදන මේ දන්සල් බත් එකට අනිවාර්යෙන්ම අඹ ව්‍යංජනයක් හදනවා කියලා. ඉතින් අපේ ගෙදර තිබුණු අඹ ගහෙන් පැහිච්ච අඹ ගෙඩි දෙක තුනක් කඩාගෙන තමයි අපි දැන් මේ අඹ එක හදන්න යන්නේ. ඉතින් අපි කොහො අඹ කියන අඹ ජාතිය තමයි මේකට පාවිච්චි කරන්න. ඉතින් මේ තමයි මම පළවෙනි පාරටම අඹ එකක් උයන අවස්ථාව. ඉතින් මීට කලින් මම අඹ හදලා නැහැ. ඒත් ඉතින් පුරුදු වෙන්නත් එක්ක කියලා මං හිතුවා අද මේ අඹ එක හදනවා කියලා. ඉතින් එහෙනම් අපි බලමු මං අද මේ පළවෙනි පාරට හදන අඹ එළවලු එක හරියට එයිද නැද්ද මොකක්ද වෙන්නේ ඒ දේවල් කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා අඹ ව්‍යංජන හදන්නේ මේ මං අද හදන විදිහටද? එහෙමත් නැත්නම් ඔයාලට මාවෙනික වුණු වෙනම රෙසිපි එකක් තියෙනවද? තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මම මේක මේ YouTube එකෙන් වීඩියෝ එකක්වත් බලලවත් එහෙම නෙවෙයි. මගේ හිතුමතේට ඒ කියන්නේ මට හිතෙන විදිහට තමයි මම මේ අඹ එක අද හදන්නේ. ඉතින් මේක හරිම ක්‍රමයේද නැද්ද ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඉතින් මට හිතෙන විදිහට මෙහෙම තමයි හදනවා ඇති කියලා හිතලා තමයි මම මේ අඹ එක අද හදන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න මේක හරිද නැද්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මම මේ අඹ ටික දැන් වළඳට දාගත්තට පස්සේ තමයි මට තේරුනේ මං ගත්ත වළඳ මේකට ඉඩ මදිනේ කියලා. ඉතින් දැන් කරන්න දෙයක්වත් නැහැ. කොහොම හරි ෂේප් එකේ එකම හදා ගන්නවා. ඒ කියන්නේ අර වළඳ ප්‍රමාණයටම වගේ තමයි අඹ ටික තිබ්බේ. ඒ කියන්නේ චුට්ටක් අර මෙහෙම කවලම් කරද්දි හරි අමාරුයි. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැනේ. කොහොම හරි කියලා ඒකෙම අඹ ව්‍යංජනේ හදා ගත්තා. ඉතින් මම ඔයාලට අවසානයේදී පෙන්නන්නම්. අඹ එක නම් මාරම රසට ඒ වගේම පෙනුමට ලස්සනටම ආවා. ඉතින් අඹ එක හදා ගන්න අතරතුර අපි තව ව්‍යංජන වර්ග හැදුවා. මෙතෙන්දී අපේ අම්මත් අපිට ගොඩක් උදව් කරා. අම්මත් ව්‍යංජන කිහිපයක් හැදුවා. ඉතින් අර ඔක්කොම දේවල් වීඩියෝ කරලා නැහැ. සැරින් සැරේ පුළුවන් විදිහට ඔයාලට වීඩියෝ ක්ලිප්ස් මේකට අරගෙන ඇඩ් කරලා තියෙන්නේ. මොකද ඔක්කොම ටික වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්න ගියොත් වීඩියෝ එකක් ඩික් වෙනවා. මොකද මේක කුකින් වීඩියෝ එකක් නෙමෙයිනේ. අපි නිකන් ගෙදර දන්සල් බත් එකක් හදන විදිහනේ ඔයාලට පෙන්වන්න. ඉතින් ඒ නිසා සැරින් සැරේ හදපු දේවල් ගන්න පුළුවන් විදිහේ වීඩියෝ ක්ලිප්ස් ගතපුවා එකතු කරලා තමයි මේ වීඩියෝ එක ඔයාලට හදලා තියෙන්නේ. ඔයාලා ඉතින් වෙසක් පොය දවසේ මොකද කරේ? ඔයාලා ඇවිදින්න ගියාද? දන්සල් වැන්දද? එහෙමත් නැත්නම් පන්සල් ගියාද? මොනවද ඔයා කරේ කියලා කියාගෙන යන්න බලන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මම නම් කොහෙවත් ගියේ නෑ මේ පාර. ගෙදරම තමයි හිටියේ. මොකද අද දන්සල් බත් එකක් ගෙදරම හදන්න අපි තීරණය කරන් හිටපු නිසා. ඉතින් මෙතෙන්දී ඔයාලට තව දෙයක් කියන්න ඕන. ඉතින් අපි මේ හදපු බත් එක අපි හිතුවා අපිට පුළුවන් විදිහට අපේ අහල පහල ගෙවල් වල ඉන්න පොඩ්ඩක් ඔය අසනීපෙන් වගේ ඉන්න අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ කිහිප දෙනෙක්ටත් කෑම පාර්සල් ටිකක් දුන්නොත් හොඳයි කියලා. මොකද මහ පරිමාණින් අපිට දන්සලක් දෙන්න හැම හැකියාවක් තාම නැහැ. ඉතින්
ඕනම දෙයක් පොඩි විදිහට හරි දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා අපි හිතුවා අපිට පුළුවන් විදිහට අපි අද කෑම පාර්සල් ටිකක් බෙදමු කියලා. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න තියෙන්නේ අපි මේ කෑම පාර්සල් ටික හදපු විදිහ තමයි. ඒත් එක්කම අපි මේ දේවල් බෙදන්න යන වීඩියෝස් නම් ඔයාලට මේ වීඩියෝ එකට ඇඩ් කරලා නැහැ. අපි පාර්සල් හදන විදිහ ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ හදන දන්සල් බත් එක අපි හිතුවා වෙනස් විදිහකට කන්න ඕනි කියලා. ඒ තමයි කෙසෙල් කොලේ ඔතලා පැයක් විතර තියලා බත් එක කන්න ඕනි කියලා තමයි හිතන් හිටියේ. මොකද කෙසෙල් කොලේ කෑම කද්දි ගොඩක් රසයිලුනේ. ඉතින් ඒකත් එක්ක අපිට හිතුණා ඒ විදිහට හදලා බලන්න ඕනි කියලා. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ අපි හදාගත්තේ කෑම ටික මොනවද කියලා සහ අපි කොහොමද කෑම පාර්සල් ටික ලස්සනට පැක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දැන් දැක්කනේ මොනවාද අපි අපේ අද දන්සල් බත් එකට උයාගත්තේ කියලා. ඉතින් හරිම ලස්සන පෙනුමක් තමයි අපේ බත් එකේ තියෙන. ඉතින් මුලින්ම අපි මේ අර මං කලින් කිව්ව විදිහට පාර්සල් වගේක් දෙනවා කිව්වනේ ගෙවල් ළඟ කිහිප දෙනෙක්ට. ඉතින් ඒ ටික තමයි අපි මුලින්ම පැක් කරගත්තේ. ඒ ටික අයින් කරලා ඊට පස්සේ අපි ගෙදර ඉන්න අයට බත් පාර්සල් බඳලා ටිකක් වෙලා තියෙන්න තිබ්බා. තව ටිකක් අපේ බත් එකේ රස වැඩි වෙන්න. ඉතින් මං හිතන්නේ අපි ගෙදර ඉදි වුණත් සාමාන්‍ය ජීවිතේ වුණත් නිකම්ම කෑම එකක් උයාගෙන පිඟානකට බෙදන් කනවට වඩා මේ විදිහට ඔයාලට පුළුවන් නම් කෙසෙල් කොලයක බත් එකක් ඔතලා කන්න. එහෙමත් නැත්නම් නෙළුම් කොලයක ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා ඔයාලා හදාගන්න කෑම එක කන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක එක එක දවසට එක එක රසයක් ඔයාලගේ ජීවිතයට එකතු කරනවා. ඒකෙන් ඔයාලගේ කෑම රටාවේ වෙනම වෙනසක් ඇති කරන නිසා ඔයාට මානසිකවත් ලොකු සතුටක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔයාලත් වෙනසකටත් එක්ක අනිවාර්යයෙන්ම මාසෙකට දවසක් දෙකක් මේ විදිහට ඔයාලා හදාගන්න කෑම එක කෙසෙල් කොලයක ඔතලා කාලා බලන්න. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඒකට වෙනස්ම රස අත්දැකීමක් කරයි ඔයාගේ ජීවිතේ. ඉතින් ඔයාලට පේනවනේ අපි දෙන්නට රස වැඩි තරම කියතොත් අපි බත් එක ලිහලා බත් එක කන ගමන් ටිකක් කාලි වුණාම තමයි මතක් උනේ පපඩම් තියනව නේද කියලා. ඊට පස්සේ තමයි පපඩම් එක අරගෙන බත් එකට එකතු කරගත්තේ. ඒ තරම් මාරම රසයි. ඒ වගේම තමයි ටිකක් නොවිසිලිමත්ව තමයි හිටියේ මේ කෑම එක කොයි වෙලාවෙද කන්නේ කොයි වෙලාවෙද කන්නේ කියලා. මොකද බත් එක බැඳලා මං කිව්වනේ ටිකක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ඉන්න ටික කාලේ හරිම අමාරුවෙන් තමයි හිටියේ. දැන් කමුද හොම කිය හිත. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද වෙසක් දවස ගත වුනේ. ඉතින් ඔයාලා අද වීඩියෝ එකට කැමතිද කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙමත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් යන්නම්.